අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ඔය iPhone එකක් use කරනවා නම් ඔයාට එන කරදරකාරී ads වලින් බේරෙන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. එක ක්‍රමයක් Wi-Fi වලට සහ අනෙක් ක්‍රමය mobile data වලට තමයි මම අරගෙන ආවේ. ගිය සතියේ මම කරපු වීඩියෝ එකකින් ඔයාලා අහලා තිබ්බා iPhone වලට ads block කරන්න විදිහක් නැද්ද කියලා. ඔයා ඒ ads block කරන වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එකත් බලන්න. අපේ වීඩියෝස් බලන 96කට වැඩි පිරිසක්ම channel එක subscribe කරලා මේ වීඩියෝස් බලන්නේ. එහෙනම් පොඩින් පොඩි වෙලා කරන් channel එක subscribe කරලා යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම ඔයාලට කියා දෙන්න යන්නේ Wi-Fi හරහා කොහොමද ads block කරන්න කියලා. මම ඔයාලට මේක ලේසි වෙන්න sliders මගින් පැහැදිලි කරන්න. මුලින්ම ඔයාගේ iPhone එකේ setting වලට යන්න. ඊට පස්සේ Wi-Fi වලට ගිහිල්ලා ඔයාට ads block කරන්න ඕන network එක උඩ click කරලා ඒක connect කරගන්න. ඊට පස්සේ ඒක ඉස්සරහින් තියෙනවා නිල් පාට අය අකුරක්. ඔයා ඒක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා ටිකක් පල්ලෙහාට ගියාම ඔයාට configure DNS කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා මීට කලින් DNS එකක් add කරලා නැත්නම් ඔයාට මේක automatic විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඒ automatic තියෙන option එක manual option එකට දාගන්න. මෙතන ඔයාගේ DNS එකක් තිබ්බොත් ඒක delete කරලා මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේන 94.114.14.140.15 කියන DNS එක add කරලා save කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ Wi-Fi හරහා ඉන්ටර්නෙට් එකක් දින කරදරකාරී ads 95%කින් විතර අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියා දෙන්නම් mobile data හරහා ඔයා ඉන්ටර්නෙට් යනවා නම් ඔයාට ads block කරන්න පුළුවන් ලේසිම ක්‍රමය ගැන. ඔයා Wi-Fi හරහා යනවා නම් ඔයාට මීට වඩා ලේසියෙන් කරගත්ත හැකි. හැබැයි ටිකක් mobile data පැත්තට අද ටිකක් අරිට වඩා සංකීර්ණයි මේ වැඩේ කරන්න. මුලින්ම ඔයාගේ iPhone එක ගන්න use කරන්නේ ඉඳ Safari browser එක open කරගෙන search කරන්න AdGuard DNS IO කියලා. ඔයා මේක search කරන්න යන්න එපා. ඔයාට වෙන ඒවා වෙන්න පුළුවන්. මම description එකේ link එක දාලා තියන්නම්. ඔයා එකෙන් ගිහිල්ලා මේක direct download කරගන්න. මේ විදිහට ඔයාට සමහරවිට select කරන්නේ iPhone එකට download කරන්න කියලා. ඔයා iOS දීලා මේක download කරගන්න. මේක එච්චර ලොකු ෆයිල් එකක් නෙමෙයි. ගොඩාක් පොඩි ෆයිල් එකක්. තප්පර 3ක් 4ක් ඇතුළත අනිවාර්යෙන් මේක download වෙනවා. මේක download වුණාන් පස්සේ ඔයාට කිසිම දෙයක් කරන්න නෑ. මේක ඒ විදිහටම තියෙන open වත් කරන්න යන්න එපා. ඔයාට තමයි මේක Windows වලටත් ඕන නම් download කරගන්න පුළුවන්. මෙතන මම ඔයාලට iOS වලට download කරගන්න කියලා දෙන හින්දා iOS option එක දීලා download කරගන්න. ඔයාට ඕන නම් මේක Android වලට, iOS වලට, Windows වලට සහ macOS වලට download කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයාට Mac එකක් තියනවා නම් ඒත් ඔයාට මේක download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මොකුත් කරන්න නැතුව කෙලින්ම යන්න setting වලට. ඊට පස්සේ ඔයාට profile picture එකට යටින් හා උඩින් profile downloaded කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා ඒකේ දකුණු අත පැත්තේ තියෙන install button එක උඩ click කරන්න. මේක ඔයාගේ iPhone එකට install කරගන්න නම් අනිවාර්යෙන් ඔයා මෙතනට password එක ගහන්න ඕන. ඒක එයාලා ඉල්ලන password එක install කරන්න කලින්. ඊට පස්සේ ඔයාට මේ DNS AdGuard software එක ඔයාගේ iPhone එකට හරියටම download වෙනවා. ඊට පස්සේ ඔයාගේ iPhone එකට එන ads 99.99 කින් විතර block කිරීමේ හැකියාව මේ DNS AdGuard software එකට තියෙනවා. ඊට පස්සේ ඔයාට ad ගැන නම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඔයා මේ Wi-Fi සහ mobile data ක්‍රම දෙකේම මේ DNS සහ Wi-Fi option එක හරහා ඔයාට සාර්ථකව මේ ads block කිරීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේ තාක්ෂණික වීඩියෝස් ටිකනම් බලන්න channel එකත් subscribe කරන් යන්න. ඒක මටත් මගේ channel එකටත් කියන ලොකු උදව්වක්. එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඔයාට ඕන නම් මම කලින් ads block කරන විදිය ගැන කරපු වීඩියෝ එකත් click කරලා බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.